එදා රාත්‍රියේ ඔහු තනිවම කාමරයේ ඇතුළට ගියා. ලයිට් එකත් නිවලා ෆෝන් එක අරගෙන චැට් බලන්න ගත්තා. අන්තිම මැසේජ් එක තිබුණේ ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ. අපි මේ සම්බන්ධය නතර කරමු. මම හොදට හිතලා ගත්තේ මේ තීරණය. ඔහුට හුස්ම ගන්න බැරි වුණා. හිත ඇතුලේ හුඟක් කතා පිරුණා. එයාට මාව මදි වුණේ ඇයි? මගෙන් මොකක්ද වුණ වැරැද්ද එයාට? ඔහු කණ්ණාඩිය ඉස්සරහට ගියා. ටික වෙලාවක් Taman දිහාම බලාගෙන හිටියා. ඉතින් හිත ඇතුලේ එකම අදහසක් හැදෙන්න පටන් ගත්තා. ඒ මම නැති වුණාමවත් එයාට තේරෙයි කියන එක. ඒ සිතිවිලි ටික ටික ඔහුට සැනසෙල්ලක් වගේ පේන්න පටන් ගත්තා. ඔහු හිතාගත්තා Taman නැති වුණාම ඇය අඬන හැටි. මගේ ෆොටෝ බලලා දුක් වෙන හැටි. මට වැරද්දක් වුණේ කියලා ඇය පසුතැවෙන හැටි. ඒ වෙලාවෙම ඔහුගේ ෆෝන් එක රින්ග් වුණා. ඒ කතා කරේ ඔහුගේ අම්මා. පුතා කෑවද පුතා? රෑ වෙලානේ ඉක්මනට නිදා ගන්න. ඒ වෙලාවේ ඔහුගේ හිතට ආවේ මම නැති වුණාම ඇත්තටම කවුද අඬන්නේ? එයාද? නැත්තම් මේ මට කෑවද කියලා අහන අම්මද? ඒ වෙලාවේ ඔහුට තේරුණා ඇය ටික දවසක් දුක් වෙයි. පස්සේ ජීවිතේ ඉස්සරහට යාවි. ඒත් අම්මා ඇයට ඒක දවස් කිහිපයක් නෙවෙයි මුළු ජීවිත කාලෙම ගියත් ඇයගේ හිත හදාගන්න බැරි වෙයි. මතක තියාගන්න. ඔයාගේ වටිනාකම තව කෙනෙක්ගේ තීරණයක් මත තීරණය වෙන්නේ නැහැ. මම නැති වුණාමවත් එයාට තේරෙයි කියන අදහස ඇත්තටම ආදරයක් නෙවෙයි. ඒක වේදනාවෙන් උපන්න මුලාවක්. කෙනෙක්ට පසුතැවෙන්න හොඳම ක්‍රමය ඔයා මැරෙන එක නෙවෙයි. ඔයා සතුටින් ජීවත් වෙලා පෙන්වන එකයි. ඔයා ශක්තිමත්ව නැගිටලා පෙන්වන එකයි. ඔයාගේ ජීවිතය කෙනෙක්ට පාඩමක් උගන්වන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාට ලැබුණු වටිනා අවස්ථාවක්. මේ වගේ තවත් කතා බලන්න මගේ පේජ් එක ෆලෝ කරන්න.